අපි ක්‍රේට් කරගන්න ඕනේ ක්‍රව් එකට වඩා කමියුනිටි එකක්. ඒ කියන්නේ පිරිසකට වඩා ප්‍රජාවක්. පිරිස කියන ක්‍රව් එක, ප්‍රජාව කියන කමියුනිටි එක. පිරිස ඕන තරම් ඉන්න. ඒ පිරිස ඇතුළෙන් තමයි අපේ කමියුනිටි එක හදාගන්න ඕනේ. ඔය නිකම්ම හිතන්න ලෝයල් කස්ටමර්ස්ලා කියන අන්න ප්‍රජාව. අපි වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්න ක්‍රව් එක. අපේ බාණ්ඩම මිලදී ගන්න ක්‍රව් එක. නේද? දැන් ඔයා ඩිස්කවුන්ට් ඔයා නිකන් හිතන්න ඔයා කඩයක් දැම්මොත් මම නිකන් දේශපාලන පක්ෂ වලට බහලා කියන්නකො. ඔක දේශපාලන පක්ෂයක් ගන්නකො. දේශපාලන පක්ෂයක මේ දින රැලියට හරි ඒගොල්ලන්ගේ රැස්වීම වලට හරි අර අරක්කු කාලට රුපියල් 500ට හරි 1000ට හරි එහෙම නැත්නම් බත් පැකට් එකට එන්නේ ක්‍රව් එක. ඒ පිරිස. ඔව්. හැබැයි පාක්ෂිකයෝ කියලා කියන්නේ අන්න ප්‍රජාව කමියුනිටි එක. පාක්ෂිකයෝ කියලා කියන්නේ ෆික්ස් ඩිපොසිට් එකක් වගේ. ඔව්. ඒක ඒ පක්ෂ අතෑරලා යන්නේ නැහැ. අපි කැපුවත් කොල්ල අපි කැපුවා මං කියන්නේ එහෙම වෙන්න ඕනේ කියන එක නෙමෙයි. මම මේ දේශපාලන පැත්තේ මං පොඩි උදාහරණයක් ගත්තා. ඕකම තමයි අපි ව්‍යාපාර පැත්තට ආවේ. ව්‍යාපාරයක් පැත්තේ ඔයා හිතන්න ඔයාගේ කඩයක් ඔයා කරනවා. ඔයා කඩේ ඩිස්කවුන්ට් එකක් දෙනවා 50% ෆ්ලැට් ඩිස්කවුන්ට් එකක්. 150ක් අද දිනේ සියලුම බාණ්ඩ වලට 150ක් වට්ටමක් කියලා. ඔන්න විශාල ක්‍රවුඩ් එකක් එනවා. විශාල පිරිසක් එනවා. මිලදී අරගන්න යනවා. හෙට ඔයාගේ ප්‍රොමෝෂන් එක නවත්තනවා වෙන කඩයක් දානවා 150යි කියලා. අර ක්‍රවුඩ් එකෙන් වැඩි හරියක් අතෙන්ට යනවා. ඔයාට එන්නේ නැහැ. ඔය එන්නේ පිරිස. ඔය පිරිස කුලියට හොයාගන්න පුළුවන්. කුලිය තමයි ඩිස්කවුන්ට් එක. දේශපාලන පක්ෂවල කුලිය තමයි බත් පැකට් එකයි අර අතර දෙන ගානයි අරක්කු කාලයි. හැබැයි ප්‍රජාව කියලා කියන්නේ කමියුනිටි එක කියලා කියන්නේ ඔයාට තියෙන ඔයාගේ සර්විස් එකට කැමති වෙලා ඔයා දෙන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකට සර්විස් එකේ තියෙන ට්‍රාන්ස්පරන්ටි එක කියන්නේ විනිවිදභාවය මෙන්න මේවත් එක්ක ඔයාගේ තියෙන කස්ටමර් සර්විස් එක ඔයා කතා කරන විදියේ මිනිසුන්ට නේද? අන්න ඒ දේවලුත් එක්ක තමයි ඔයාට ප්‍රජාවක් කියන දේ හැරෙන්නේ.